හායි කොහමද හැමෝටම ඉතින් good morning. ඉතින් ඔන්න අද උදේම ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මුලින්ම ප්‍රධානම දේ කෑම කාලා ඉඳ පටන් ගත්ත ගමන. ඉතින් වෙන කොහෙවත් නෙමෙයි යන්නේ. බෙහෙත් ගන්න තමයි යන්නේ පොඩ්ඩක් සනීප නැති නිසා. ඉතින් මේ තියෙන්නේ ඒ යන පාර මේක මාරම ලස්සනයි. මම නම් බෙහෙත් ගන්න ගියත් මාරම ආසාවෙන් යන්නේ. ඉතින් ඔයාලට හම්බෙනවද බෙහෙත් ගන්න ගියාම මෙන්න මේ වගේ කාඩ් එකක්. ඉතින් ගොඩක් තිබහෙන් ගෙදර ආපු නිසා ගෙදර ආපු ගමම්ම බීම එකක් තිබ්බ ෆ්‍රිජ් එකේ. ඉතින් ඒක දාගෙන බීලා ඉතින් අද ඉස්කෝලේ ගියෙත් නැති නිසා ඉතුරු වැඩ ටික පටන් ගත්තා. මොකද දැන් ඉස්කෝලේ ගියපු නැති එකට සාධාරණයක් කරන්න එපා ගයිස්. ඉතින් මේ තියෙන අලුත් ලෙසන් එකක් මම මේකේ ෂෝට් නෝට් එක හදලා තිබ්බේ. තව භාගයක විතර හදන්න තිබ්බා. ඉතින් මම ඒකත් මන්ට හදලා ඉවර කරා. ඊට පස්සේ ඉතින් මායි අයියේ දෙන්නම ගියා බයික් එක හදන්න. කොහොම හරි ඉතින් මට අයිස් එකකුත් හම්බුණා කන්න. ඉතින් ඊට පස්සේ එරට අපි ගියා ශ්‍රී ආනන්ද මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉදි කරලා තියෙන ආනන්ද සෑය බලන්න. ඉතින් හෙට දවසේ වෙසක් පොය නිසා මේ සෑයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. ඉතින් ඒ හින්දා මේ සෑය ළඟදී හෙට උත්සවයක් තියෙනවා. ඉතින් මේකදී මේ සැරසිලි කරනවා. කොහොම හරි මේ අපේ අයියා තමයි මේවා ගොතන්නේ. ඊට පස්සේ රවනා මේවා ටික අර බොක්ස් එකකට තියලා ස්ටෙප්ලර් කරා. ඉතින් මේ තියෙන රෝස මල් වත්තක් මේක නම් මාරම ලස්සනයි. කොහොම හරි ඉතින් අපි වැඩ ටික ඉවර කරලා හවස 5ට 5:00 විතර ඇයිත් ගෙදර බලා පිටත් වුණා. ඔන්න ඉතින් අද දවසත් ඉවරයි. එහෙනම් ඉතින් ඊළඟ vlog එකෙන් හමු වෙමු guys.